හෙල්ලෝ අයිලන්ඩර්ස් අපි දැන් ඉන්නේ කෝලන්තවල. අපි PP අයිලන්ඩ්ස් වල ඉඳලා ෆෙරි එකේ තමයි කෝලන්තවලට ආවේ. එතකොට අපි මේක බුක් කරේ PP අයිලන්ඩ්ස් වලින්මයි. ඒකෙදී අපිට එක්කෙනෙක්ට තායි බාත් 550ක් වුණා. PP to කෝලන්තා ටිකට් එකට, ෆෙරි ටිකට් එකට. එතකොට ඔයගලන්ට ඒක ස්පීඩ් බෝට් එකේ වුණත් එන්න පුළුවන්. එහෙම නැත්නම් ගෝඩායකින් වගේ කලින් බුක් කරගන්න පුළුවන්. එතකොට ඔය බාත් 550ට වඩා ටිකක් අඩුවට බුක් කරගන්න පුළුවන්. එතකොට අපි කෝලන්ත වලට ආවා. ඇවිල්ලා අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. අපි මං කියවනේ ආවේ ෆෙරි එකෙන්ම අපි රික්වෙස්ට් කරා ටැක්සි සර්විස් එකක් හොටෙල් එකට ඩ්‍රොප් කරන්න අපිව. ඕගලන්ටත් පුළුවන් එනවා නම් එහෙම ෆෙරි එකකින්ම එහෙම රික්වෙස්ට් කරන්න. ඊට පස්සේ ඒගොල්ලන් ඇවිල්ලා හොටෙල් එකටම දාලා යනවා. ඕගලන්ට තියෙන්නේ ඉතුරු වැඩ ටික බලන්න. හැබැයි මේක අයිලන්ඩ් එකක් වුණාට PP අයිලන්ඩ්ස් වගේ පොඩි අයිලන්ඩ් එකක් නෙවෙයි. මේක ටිකක් ලොකු අයිලන්ඩ් එකක්. ඒක නිසා අනිවාර්යයෙන්ම මොකක් හරි වාහනයක් තියෙන්න ඕනේ ඉන්න මෙහෙ යන්න. ඒ කියන්නේ අපි ටැක්සි දාන්න වෙනවා. මෙහෙනම් ටිකක් විතර අරවට වඩා ඒ තරම් කමර්ෂියලයිස් වෙලා නැහැ. අපි ඉස්සරහට පෙන්නන්නම් මෙහි වයිබ් එක මාර අමුතුයි, මාර නිදහස්, මාර කාම්. අපි ඒක පෙන්නන්න. ඉතින් මෙහි හොඳම විදිය තමයි, ලාභම් විදිය තමයි බයික් එකක් රෙන්ට් කරන එක. එතකොට බයික් එකක් රෙන්ට් කරන්න දවසකට තායි බාත් 250ක් වුණා අපිට. ඔයගලන්ටත් පුළුවන් ලේසිම විදිය බයික් එකක් රෙන්ට් කරගන්න එක. අපි දැන් හොටෙල් එකට චෙක් ඉන් වෙලා පැය දෙකක් විතර අපි රෙස්ට් කරා. ටිකක් අමාරු වෙලා හිටියේ. අපි ඇත්තටම මේ වෙලාවේ අපි මෙතෙන්ට ආපු එක හොඳම තීරණය කියලා මම හිතනවා චාවා. මොකද අපි ටිකක් ටයර්ඩ් වෙලා ඒ වගේ තමයි අපි ඉන්නේ. අපිට ඕන වෙලා තිබ්බෙත් මේ වගේ මාර කාම් වයිබ් එකක්. ඉතින් ඇත්තටම අපිට ඕනි කරලා තිබ්බ වයිබ් එක ඒ විදිහටම කෝලන්තවල තියෙනවා. මේක මාර අමුතු කියන්න තේරෙන්නේ නැති අපි වීඩියෝස් වල දාන්න මාර ලස්සන පොඩි ගැමි වගේ ගතියකුත් තියෙනවා, රූරල් ගතියකුත් තියෙනවා. හරිම කාම්, හරිම නිදහස් හිතට. ඉතින් එහෙම වයිබ් එකක් තමයි මෙහෙ තියෙන්නේ. ඔව් අපි වීඩියෝ එකෙන් බලමු ඊටු ටික. අපි උදේ 11:00 විතර තමයි PP අයිලන්ඩ්ස් වලින් කෝලන්තා යන්න පිටත් වෙන්නේ. දැනට දෙපාරක් ආව වුණත් PP අයිලන්ඩ්ස් දාලා යද්දී කොච්චර මේකේ හිටියා වුණත් දාලා යද්දී හිතට මාර අමුතු දුකක් දැනෙනවා. ඒක කියා ගන්න අමාරු, එක්ස්ප්‍රස් කරගන්න අමාරු ෆීලිං එකක්. බලන්න ඔයාලට පේනවා ඇති PP අයිලන්ඩ්ස් වල තියෙන එන්වයරන්මන්ට් එක කෝලන්තවලට කිට්ටු වෙද්දි වෙනස් වෙන හැටි. PP අයිලන්ඩ්ස් වගේ නෙවෙයි ලන්තවල තියෙන වෙනස්ම වයිබ් එකක්. ඔයාලට මේ වීඩියෝස් වලින් පේනවා ඇති ඒ එන්වයරන්මන්ට් එකේ තියෙන වෙනස්කම්.
නැවතිලා ඉන්න හොටෙල් එකේ නම Blue Andaman Resort කියලා. ඒක ඇත්තටම මේ දැන් චෙකින් වෙලා මේ පොඩි වෙලා ඇතුළත නම් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් දැන්ට තේරෙනවා මෙහි තියෙන අනිත් හොටෙල්ස් එක්ක බැලුවා මේ හොටෙල් එක ඇත්තටම හොඳයි කියලා. අපි බලමු අපි මෙහි ඉන්න ප්ලෑන් කරලා තියෙනවා දවස් 3ක්. එතකොට මේ දවස් 3ේම අපි එක්ස්පීරියන්ස් එක බලලා අපි කියන්නම් කොහොමද හොටෙල් එක කියලා. දැන්ට නම් අවුලක් නැහැ. මොකද මෙහි හොටෙල්ස් ටිකක් වෙනස් විදියට තියෙනවා. ටිකක් ගෙවල් ටයිප් එකේ වගේ තමයි තියෙන්නේ. මං කිව්වේ මෙහි තියෙන වෙනස් වයිබ් එකක් කියලා. ඉතින් ඒත් එක්ක අපි ඉන්න හොටෙල් එක ඒත් ඒ විදිය තමයි ඒ වයිබ් එකේම තමයි. හැබැයි අනිත් ඒවාට සාපේක්ෂව මේක හොඳයි. සහ අනිත් එක අපිට ඕනි කරන හැම ෆැසිලිටි එකක්ම හොටෙල් එකෙන් අපිට මාර විදියට හොඳට කරලා දෙනවා. ඒක අපිට මේ ඇවිල්ලා ටික වෙලාවටම තේරුණා. අපි මේ චෙකින් වෙලා ටික වෙලාවක් ඉඳලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ බියුටිෆුල් බීච් කියලා ලස්සන බීච් එකකට. ඔයගේ නම බියුටිෆුල් බීච් තමයි. මේක අපේ හොටෙල් එකේ ඉඳලා මීටර් 300ක් විතර එහා පැත්තට වෙන්න තමයි තියෙන්නේ. අපි බයික් එකක් රෙන්ට් කරලා බයික් එක ගත්තා අපි දවස් 3ටම. ඉතින් බයික් එකේ තමයි ආවේ. අපි පොඩ්ඩක් වටපිටාව බලා කියාගෙන යන්න තමයි මේ හදන්නේ. දැන් අපි ගියා 7-11 එකට අපිට ඕනි කරන පොඩි බෙහෙත් වගේක් තිබ්බා ගත්තා. බීච් එකට ආවා. තව මේ ළඟ හොඳ මසාජ් ස්පොට් එකක් තියෙනවා. රිවිව්ස් හොඳ. අපි දැන් ඒකත් පොඩක් බලන්න යනවා. මුලින්ම අද දවසේ අපි ටිකක් වටපිටාව බලනවා කියලා හිතුවා. මේ තියෙන්නේ අපි නැවතිලා ඉන්න හොටෙල් එක. ඒක බීච් ෆ්‍රන්ට් ප්‍රොපර්ටි එකක්. එතන සන්සෙට් එක වෙලාවට එතන තියෙන කලර්ස් ටිකත් එක්ක ඒ වීව් එක මාරම ලස්සනයි බීච් එකේ. හරියට නිකන් චිත්‍රයක් දිහා බලාගෙන ඉන්නවා වගේ කොච්චර බලාගෙන හිටියත් ඇති හිතෙන්නේ නැහැ. අපි ඉතින් එතන තියෙනවා ලස්සන බා එකක්, බීච් බා එකක්. එතනින් කොක්ටේල්ස් දෙකකුත් අරගෙන අපි සන්සෙට් එක නිදහසේ වින්දා. Good morning Islanders! ඔන්න අද අපි හදන්නේ කෝලාන්තවල වෙස්ට් කෝස්ට් එක එක්ස්ප්ලෝර් කරන්න. එහෙනම් යන් අපිත් එක්ක. කෝලාන්තවල අපි ඉන්න Blue Andaman Resort එක තියෙන්නේ කෝලාන්තවල වෙස්ට් කෝස්ට් එකේ මුල්ම හරියට වෙන්න. ඔයාලට මේ මැප් එකේ පේන විදිහට වෙස්ට් කෝස්ට් එකේ අන්තිම ටිප් එකේ තමයි කෝලාන්ත නැෂනල් පාක් එක තියෙන්නේ. ඉතින් අපේ හොටෙල් එකේ ඉඳලා කෝලාන්ත නැෂනල් පාක් එක වෙනකම්ම කෝලාන්තවල වෙස්ට් කෝස්ට් එක දිගේ
ලස්සන බීචස් තියෙනවා, ලස්සන තැන් තියෙනවා, ලස්සන රෙස්ටොරන්ට්ස් තියෙනවා එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් අපි අද හිතුවා ඕගොල්ලන්ව මේ පාර දිගේ එක්කගෙන යනවා කියලා. මේ හරිය බීච් එක මාරම ලස්සන නිසා අපි බීච් එකට යන්න තැනක් බල හිටියේ. එතකොට අපිට හම්බුණා මයාමි ලන්තා රිසෝට් එක. මේ රිසෝට් එක ඇතුලෙන් අපිට බීච් එකට ඇක්සස් තියෙනවා. මේ ගමනේදී හම්බෙන තවත් ලස්සන තැනක් තමයි ඩයමන්ඩ් ක්ලිෆ් රෙස්ටොරන්ට් එක. මේක තියෙන්නේ හරියටම නුයි බීච් එක ළඟමයි. ඉතින් නුයි බීච් එක හරියට යනවා නම් මේ රෙස්ටොරන්ට් එක හොඳ ඩයිනින් ඔප්ෂන් එකක් විදියට ඔයාලට තියෙනවා. මොකද මේ රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ ටිකක් උඩ තැනකට වෙන්න. එතන වීව් එකයි ඒක හදලා තියෙන විදිහයි මාරම ලස්සනයි. මොකද රෙස්ටොරන්ට් එක හදලා තියෙන්නේ නැවක් වගේ. ඔයාලට මේ ඈතින් පේන්නේ නුයි බීච් එක. මේක හරිම ලස්සන බීච් එකක්. ඉතින් නුයි බීච් එක ළඟමයි මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ. රෙස්ටොරන්ට් එක පහුවෙලා හරියටම මීටර් 100ක් වගේ යනකොට නුයි බීච් එකට හැරෙන පාර තියෙනවා. මේ පාරේ දිගටම යද්දි මේ වගේ මාර ලස්සන කාම් චූටි ප්ලේසස් තියෙනවා, බෙන්චස් එහෙම හදලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට ටිකක් නැවතිලා මහන්සි අරලා චිල් වෙලා එහෙම යන්න පුළුවන්. ඔයාලා හැම වෙලාවෙම දකිනවා ඇති අපේ වීඩියෝස් වල අපි කොහෙට හරි යනවා නම් මේ බෑග්ස් ටික අරගෙන තමයි යන්නේ. ඔය දැනුත් මගේ අතේ තියෙන සුදු පාට බෑග්ස් දෙකේ තියෙන්නේ අපි දෙන්නට බිම එලා ගන්න එහෙම ඕනි වෙනකොට බීච් එකේ දාගන්න ටවල්ස් දෙකක්. ඊට අමතරව අනිත් එක ඩ්‍රෝන් එක, අනිත් එක වෝටර්ප්‍රූෆ් බෑග් එකක්. ඒක මේකේ පේන්නේ නැහැ. ඒකේ අපි දාගන්නේ වෝටර් බෝටල් එකක්. ඒ වගේම ඩ්‍රයි ටවල් එකක් විශේෂයෙන්ම, ඒ වගේම කන්න මොන හරි ස්නැක්ස් ඕනේ නම් ඒවා.
අනිත් එක තමයි අපි ගොඩක් වෙලාවට උදේට හොටෙල් එකෙන් එළියට ඇවිල්ලා හවසට තමයි ආපහු හොටෙල් එකට යන්නේ. අපි දවසම කරන්නේ අලුත් තැන් එක්ස්ප්ලෝර් කරන එක. එතකොට අපි ඕනි වෙලාවක බීච් එකකට බහින්න උනත් නාන්න උනත් රෙඩි පිට තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි වීඩියෝස් වල ගොඩාක් වෙලාවට ඔයාලා ස්විම් සූට් එකක් එක්ක ඒක රුණින් මොකක් හරි දාගෙන ඉන්නවා පේන්නේ. මොකද අපි ඒකට අපි පහසුවට තමයි ඒක කරන්නේ. ඇත්තරම මොකද එතකොට අපිට ඕනි වෙලාවක අපිට හිතුනොත් වතුරට බහින්න ඒකත් කරන්න පුළුවන්. අපිට හිතන ඕන දෙයක් එතකොට අපිට කරන්න පුළුවන්. මේ තියෙන්නේ කන්ති අම්බේක. ඇත්තටම අපිට මෙතනින් එහාට යන්න බැරි වුණා. මොකද මේ වෙද්දි එළිය හරිම රස්නේ. අපි උදේ ඉඳලා එක එක තැන් වලට ගියපු නිසා මේ වෙද්දි අපිට ඉන්න අමාරු නා. ඒ නිසා අපි අද ආපහු හරවගෙන හොටෙල් එකට යනවා. අපි මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අද හවසට අපි මොකද කරේ කියලා බලන්න අපේ ඊළඟ vlog එක බලන්න අමතක කරන්න එපා. මාරම ලස්සන තැනකට තමයි අද හවස අපි යන්නේ. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න.